ලසෝ ඩිසයින් අරඹන ඔයාට සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්නම්. මම අදත් ගෙනාව ලස්සන සිපර් ඩිසයින් එකක් ප්‍රින්ටර් එකෙන් කරගතපු. ඉතින් සිපර් ඩිසයින් කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි ස්ලිපර් එක ඩිසයින් කරන්න ගන්න ෆ්ලවර්ස් එක එතකොට ඕනමන්ට් ඒ වගේ දේවල් ගැලවෙනවා. ලැබුවට පස්සේ ටික කාලයක් යද්දි ගැලවෙනවා කියන ප්‍රශ්නය. ඉතින් ඒකට විසඳුමක් විදිහට අද මම අරන් ආව අලුත් ඩිසයින් එක. මෙහිදී මම පාවිච්චි කරනවා අද මේ වගේ printed slipper එකක්. ඒ වගේම අපිට මේකට අවශ්‍ය කරන්නේ මම අද ගත්තේ මේ රෝස පාට කෝඩ් නූල් එක. එතකොට මෙන්න මේක තමයි අපි අද ඩිසයින් කරන්න ඩෙකොරේට් කරන්න භාවිතා කරන්නේ මේ ෆැබ්‍රික් මල. ඉතින් මේක කොහොමද අපි ස්ලිප් එකට සම්බන්ධ කරන්නේ කියන විදිය තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් ඔය මල් ගැලවිලා යන ඕනමත් ගැලවෙන ප්‍රශ්නෙට තමයි මේ මල මම යොදා ගන්න තීරණය කළේ. එතකොට අපිට ඒක අලවන්න ගම් එකක් ඒ වගේ දේවල් තමයි ඕනේ කරන්නේ. දැන් අපි වීඩියෝ එක බලමු කොහොමද ස්ලිපර් එක ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් මට හුඟක් අය කිව්වා පුළුවන් නම් ස්ලිපර් එක මුලින් ඉඳන් කෝඩ් කරන විදිහ කියලා දෙන්න කියලා. ඉතින් ඒ හින්දා මම මේ ස්ලිපර් එක මුලින්ම කෝඩ් කරන විදිහ පෙන්වන්න හිතුවා ඔයාලට. මුලින් ඉඳන් කරන්න පටන් ගන්න කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙන නිසා ඔන්න ස්ලිපර් ඩිසයින් කරන්න මුලින් ඉඳන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට තමයි මේ වීඩියෝ එක. ඉතින් බලන්න බලලා ඔයාලත් නිවැරදිව ඉගෙන ගන්න. ස්ලිපර් ඩිසයින් කරද්දී මේ විදිහට පිටිපස්සට නූල් අරගෙන ඒක හොඳට තද වෙන ගැටයක් දාලා අපි මේ ගම් එක භාවිතයෙන් එක අලව ගන්නවා. අපි අද මේකට කෝඩ් නූල් වලින් ගොතන්නේ ඒ මොකවත් නැතුව නිකම්ම ස්ලිපර් එක ඩිසයින් කරන්න යන්නේ. මොකද මගෙන් මේ ස්ලිපර් එක ඉල්ලපු කෙනාට එහෙම රෝස පාටින් විතරක් කෝඩ් එකෙන් ඩිසයින් කරලා ඉල්ලුවේ. ඉතින් මම ඒ හින්දා මේකට මම වෙන මොනවත් ඩිසයින් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නිකම්ම කෝඩ් නූල් එකෙන් ස්ලිපර් පටිය ඩිසයින් කරනවා. ඉතින් මේකේම මුලින්ම අපි කරන්න ඕනේ මේ මුලටම කරලා ස්ලිපර් පටියේ කළු පාට කොටස පේන්නේ නැති වෙන විදිහට අපි සම්පූර්ණ කෝඩ් නූල් එකෙන් එක වැහෙන්න හොඳට ඇඟිලි වලින් තද කරලා කෝඩ් නූල් එක ගොතාගෙන යන්න ඕනේ. ඒක හොඳට මේ ඇඟිලි වලින් හොඳටම තද කරන්න ඕනේ. නැත්නම් නූල එහාට මෙහාට පනිනවා. අපි ස්ලිපර් එක පාවිච්චි කරන ටික කාලයක් දාද්දී නූල ඇදෙනවා. ඒක වෙනවා. ඒ නිසා අපි මේ විදිහට හොඳට අතින් තද කරලා කරගත්තාම එහෙම ස්ලිපර් එකේ කිසිම පළුදක් වෙන්නේ නැහැ. ගොඩක් අය සයන් රැකියාවක් කරන්න මේ බයයි. ඒ සයන් රැකියාවක් පටන් ගන්න බයයි. ඒක හරියන්නේ නැති වෙයි කියලා හිත ඉන්නවා. ඉතින් සයන් රැකියාවක් කරන්න පටන් ගන්න. සයන් රැකියාවක් කියන එකේ තේරුම තමයි තමන්ගේ දෙයක් තනියම කරගන්න එක. ඒකත් ඊටත් වැඩිය නිවසටම වෙලා ඉඳගෙන නිවසේ අනිත් රාජකාරි වැඩ ටිකත් කරගෙන අපේ දරුවන්ගේ වැඩ අපේ යුතුයකම් ඒවත් අපි ඉටු කරගෙන සයන් රැකියාවක් කරනවා කියන්නේ ඉතාමත් වටින දෙයක්. ඉතින් ගෙදර එදිනෙදා අවශ්‍යතාවලට තමන්ගේ අවශ්‍යතාවලට තමන්ගේ ආදරණීයන්ගේ අවශ්‍යතාවල් වලට පිටුවහලක් වෙන්න එයාලට උපකාරයක් කරගන්න පුළුවන් අපිට සයන් රැකියාවක් පටන් ගත්තාම. කාන්තාවක් කිව්වහම නිවසටම වෙලා නිවසේ දේවල් ගෙදර වැඩ කටයුතු විතරක් කරගෙන ඉන්න ඕනි කියලා අදහසක් එහෙම දෙයක් නැහැ. ඒක අපි මවාගත්ත දෙයක්. ඉතින් අපිට පුළුවන් සයන් රැකියාවක් කරලා හැම වැඩ කටයුත්තක්ම හොයලා බලන ගමන් හැම දෙයක්ම කරන ගමන් අපිට මේ විදිහට පුංචි බිස්නස් එකක් පටන් අරගෙන අපිට එදිනදා අවශ්‍ය මුදලක් වගේ අපිට අවශ්‍ය කරන දේවල් ගන්න පොඩි මුදලක් හරි හොයා ගන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන පොඩි මුදලක් නෙමෙයි ඇත්තටම අපි පටන් අරන් ටික කාලයක් යනකොට සාමාන්‍යයෙන් අපිට
අපි නිකන් ඉන්නවට වැඩිය අපිට අතට මුදලක් එනවා. ඒකෙන් අපිට ගෙදර දේවල් බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගෙදර හස්බන්ඩ්ට විතරක් දේවල් කරන්න තනියම කරන්න බෑ දැන් තියෙන ආර්ථික තත්ත්වයට එක්ක. ඉතින් ඒ නිසා දෙන්නම එකතු වෙලා දෙයක් කරගත්තාම ඒක තමන්ගේ පවුලටම තමයි වටින කියන දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා කාටවත් යටත් නොවි කාගේවත් දිහා බලාගෙන ඉන්නේ නැතුව අපිට ඒව කරන්න බෑ එහෙම හිතට ගන්නේ නැතුව කොහොම හරි කරලා තැනකට එන්න දියුණුවටපත් වෙනවා කියලා හිතාගෙන පුළුවන් නම් ඔයත් සෑන් රැකියාවක් පටන් ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ස්ලිපර් එක මේ විදිහට ඩිසයින් කරනවා. අපි කෝඩ් එකෙන් ස්ලිපර් පටිය ගොතා ගන්න ඕනේ. ඉතින් එතකොට මේ වගේ මගක් ගොතලා අපි බලන්න ඕනේ අපි මේකට ෆැබ්‍රික් මල් දෙකක් වගේ තමයි අල්ලන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ ෆැබ්‍රික් මල් එක තියලා කොහොමද අපි ඒක මේ අපි ගොතලා තියෙන ප්‍රමාණය වැඩිද කියලා බලලා ෆැබ්‍රික් මල අල්ලන්න පුළුවන් ප්‍රමාණය ඉඩ තියාගෙන ඊට පස්සේ අපි ඒකට ෆැබ්‍රික් මල තියලා ගොතා ගන්න ඕනේ. ඔයාලා හොඳින් බලා ගන්න. ඇත්තටම මේක හොඳ වැඩක්, හොඳ දෙයක්. ඉතින් අපෙන් ස්ලිපර් ගන්න කෙනාට අපි ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙන්න ඕනේ. යාට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ස්ලිපර් එක නමට විකුණලා අපි මුදල් විතරක් අරගෙන බෑ. ඉතින් කස්ටමර්ගේ පැත්තෙන් අපි හොඳ සැලකිල්ලක් කරන්න ඕනේ. ඒ නිසාම තමයි මම තීරණය කරේ මේ මල් ගැලවෙන එකට විසඳුමක් විදිහට මේක ගේන්න. ඉතින් මේ මල අපිට ස්ලිපර් එකට තියලා කෝඩ් එකෙන්ම ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. මට හිතෙනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි ෆැබ්‍රික් මල් දෙකක් ඒ ෆැබ්‍රික් මල් වැලෙන් කපා ගන්නවා. කපාගෙන ඒක තමා මේකට ස්ලිපර් එකට තියලා ගොතාගෙන යන්නේ. ස්ලිපර් එක කෝඩ් කරද්දී හැම නිතරම ඇඟිලි වලින් පිටිපස්සට තද කරලා හොඳට එක හිඩස් තියෙන්නේ නැති වෙන්න කෝඩ් නූල් අතර පරතරය තියෙන්නේ නැති වෙන්න තද කරලා හොඳට ගොතා ගන්න කල්පනාකාරී වෙන්න. දැන් අපි මෙන්න මේ විදිහට ස්ලිපර් පටිය උඩින් තියලා බලනවා ගැලපෙන විදිහට ගන්න. ඉතින් මේ විදිහට තියලා අපි මේ මල් දෙක කපා ගන්නයි යන්නේ. ඔන්න මං කෝඩ් කරපු එක ටිකක් වැඩි වෙලා තියෙන. ඉතින් ඒක නිසා මම මේ මල අල්ලන්න ඕන නිසා මෙන්න මේ විදිහට මේ මෙතන මේ ඉතුරු වෙලා තියෙන හිඩස අපි ආන් එහෙම මල තියලා මේ මලේ ඔය තියෙන පොඩි පටි දෙක උඩින් කෝඩ් කරන්න ඕනේ කෝඩ් නූල් එකෙන්. මෙතනදී පොටවල් දෙකක් වගේ වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. මම මේ දෙක ආපහු ලියලා හදා ගන්නවා. හදාගෙන තමයි මල් දෙක සවි කරගන්නේ ස්ලිපර් පටියට. ඒතරම් අමාරු කාර්යයක් නෙමෙයි. මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මෙහෙම තියලා බලලා හරියටම මේ මැද්දට එන විදිහට මේ මල හරියට එන විදිහට බලලා තමයි අපි මේ ස්ලිපර් පටියට මේ මල අමුණගෙන යන්න ඕනේ. අපි දෙයක් කරන්න පටන් ගත්තාම ඒකේ අපිට ගැටලු එනවා, ප්‍රශ්න එනවා. ඉතින් අපි ඒවට නොසැලී ඉදිරියට යන්න ඕනේ. අපි ඒවට අලුතින් දේවල් හොයා ගන්න ඕනේ. අපි එහෙමයි කියලා තැරල් දාලා හිටියොත් අපිට දෙයක් කරගන්න වෙන්නෙම නෑ. ඉතින් ඒ නිසා මේ විදිහට අලුත් දේවල් හොයාගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න ඕනේ. ඔයාටත් පුළුවන් වීඩියෝ එක බලන ඔයාටත් පුළුවන් එහෙම කරන්න. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතුනොත් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. ලයික් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.
දැන් අපි මේ විදිහට මේ මල සම්බන්ධ කරගත්තා මේ ස්ලිපර් පටියට. දැන් මෙන්න මෙහෙම මල අපි උස්සලා අයින් කරලා මලට යටින් ස්ලිපර් පටිය මෙන්න මේ විදිහට කෝඩ් එකෙන් කෝඩ් කරන්නයි තියෙන්නේ. එතින්දිත් අපි මතක් කරලා කෝඩ් එක හොඳට තද කරලා ගොතා ගන්න ඕනේ. මම කලින් දාපු වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් මේ හැමෝටම ගොඩක් ස්තුතියි. හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න මම දාන වීඩියෝස් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. දැන් අපි මේ විදිහට ස්ලිපර් පටිය ගොතාගෙන ඇවිල්ලා අපි බලනවා මලට අර මල් දෙක සම්බන්ධ වෙලා තියෙන තැනටම අපේ ස්ලිපර් පටිය ගෙතිලද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අපි ඒ සම්බන්ධ කරගන්න පුළුවන් තැනටම වෙනකම්ම අපි මේ විදිහට කෝඩ් කරගන්න ඕනේ. ඒ කෝඩ් කරලා ඉවර වෙලා මේ මල සම්බන්ධ කරගන්න මල් දෙක මැදට අතර සම්බන්ධ වෙන තැනින් අපි නැවතත් ස්ලිපර් එකේ පටියේ මල් දෙක සම්බන්ධ වෙන තැනින් ගොතා ගන්නවා යන්නේ. මේ වගේ ඩිසයින් කරන ලද ස්ලිපර් අපෙන් මිලදී ගන්න පුළුවන් අඩුම මුදලකට. ඉතින් ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කතා කරන්න. දැන් මෙන්න මේ විදිහට අපි මේ මල නැවතත් ස්ලිපර් පටිය උඩින් තියලා මේ ආකාරයට මල් දෙක අතර තියෙන ඉතුරුලා තිබ්බ හිඩැස අපි කොට් කරගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි අපේ ස්ලිපර් එකට අපි මේ අල්ලන මල ගැලවෙන්නේ නැතුව තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අලුත් අදහසට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මෙන්න මේ විදිහට ස්ලිපර් පටියේ එහා පැත්තේ පටියත් සම්පූර්ණ දැන් අපි කලින් කරගත්තා වගේ කෝඩ් කරගන්න ඕනේ. මේ කෝඩ් කරලා අවසානයේ හොඳට තද කරලා මේ කළු පාට පටිය පේන්නේ නැති වෙන අවසාන කෙලවර තෙක්ම කෝඩ් කරගෙන ඇවිල්ලා අපි මම මුලින් පෙන්නුවා වගේ කෝඩ් නූල් එක ස්ලිපර් පටියෙන් එහා පැත්තට අරගෙන ගම් දාලා අලව ගන්න ඕනේ. එතකොට අපි මේ ස්ලිපර් එකේ වැඩේ අවසන් වෙනවා. ස්ලිපර් ඩිසයින් එක කරලා අපි ඉවරයි. බලන්න කොච්චර පහසු ලෙහෙසි කාර්යයක්ද කියලා. කැපකිරීමක් කරන්න ඕනේ අපි වැඩක් කරන්න ගියාම. ඉතින් එතකොට ටික කාලයක් යනකොට අපිට ඒකට අපි හුරු වෙනවා. එතකොට අපිට ඒක ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්. උල් සහිත දෙයක් මේ එකක් පාවිච්චි කරලා තමයි අපි මේ කෝඩ් නූල් එක පිටිපස්සට ගන්න ඕනේ. එතකොට ලේසි. මම නම් අද කතුර පාවිච්චි කරනවා. මේ විදිහට අපිට මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ලේසියෙන් කරගන්න පුළුවන්. හරියටම ස්ලිපර් පටිය පිටිපස්සට කෝඩ් නූල් එක මේ විදිහට අරගෙන ගම් දාලා අලව ගත්තාම වැඩේ ඉවරයි. තවත් දෙයක් කියන්න ඕනේ ඔයාලට මට මතක් වුණා. අපි දැන් මේ ස්ලිපර් පිටිපස්සට පටිය අරගෙන ගම් දාලා අලවද්දී ස්ලිපර් එක හැමතැනම ගම් ගෑවෙන්නේ නැති වෙන්න දැක්කහම අපිට ඒ ස්ලිපර් පටිය කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ කියලා වත් පේන්නේ නැති වෙන්න ඒක හොඳට කරන්න ඕනේ. හැමතැනම ගම් ගෑවිච්චාම පේනවා. ඉතින් ගම් ගෑවෙන්නේ නැති වෙන්න හොඳ නිමාවක් තියෙන්න ඕනේ. නිසා ඒක පිළිවෙලට හරියට කරන්න ඉවසීමෙන් ගම් හැමතැනම ගාන්න නැතුව උපරිම කරන්න බලන්න ඕනේ. ඒ වගේම කෝඩ් නූල් එක එළියට ඇවිල්ලා තියෙන්න බෑ. හරියට තද වෙලා ඇතුළට හිටින්න තියෙන්න ඕනේ. ඒකට මේ වගේ දෙයක් ආධාරකයක් පාවිච්චි කරලා අපිට පුළුවන් කෝඩ් නූල් එක ඇතුළට
සම්බන්ධ කරන්න. මෙන්න මේ විදිහට නිමාව තියෙන්න ඕන ලස්සනට තිබ්බ විදිහටම පේන්නේ නැති වෙන්න නූලක් ඇතුළට දාලා තියෙන කියලා හොයන්න බැරි වෙන ලස්සනට පැහැදිලිව තියා ගන්න ඕනේ. ඒක තමයි ඒ වැඩේ නිමා. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ මල මෙහෙම තියෙන එක වෙනුවට අපිට ග්ලූ ගන් එකෙන් ගම් ටිකක් දාලා අලව ගන්න පුළුවන් එතන. ඊට පස්සේ එතනෙන් ගැලවෙන්නේ මොනවත් වෙන්නේ නැහැ. මේ තමයි අපි එහෙම හදාගත්ත ස්ලිපර් එක. බලන්න ඔයාලට වටිනවද කියලා. මේ ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපෙන් මේ වගේ ඩිසයින් කරන ස්ලිපර්ස් සහ ස්ලිපර්ස් හදන්න අවශ්‍ය හැම දෙයක්ම රබර් සරප්පු ඩිසයින් කරන්න අවශ්‍ය හැම දෙයක්ම පහසු මිලට මිලදී ගන්න පුළුවන්. කතා කරන්න අපිට 076 186 10යි 76 යන WhatsApp දුරකථන අංකයට මැසේජ් එකක් තියන්න. අවශ්‍ය දේවල් අපෙන් ලබා ගන්න පුළුවන් අඩුම මිලට පහසුවෙන්ම. හමු වෙමු නැවතත් අලුත් වීඩියෝ එකකින්. ඔබට බුදු සරණයි.